මේ බලන්න මේ අනෝද වලට කියන්නේ අමෘත අනෝද කියලා. එදා මම වීඩියෝ එකක් කරා ඔයගලන්ට අන්න ආසිගෙන. මේ අද කරන්නේ අමෘත අනෝද ගැන. බලන්න ලස්සන මේ පැත්ත බලන්න මේ බීකු වගේ තියෙනවා. හරිම රසයි මේ ගෙඩිය. මම ගොඩක්ම මේ වීඩියෝ කරන්න තීරණය කරේ මේකේ ඇතුලේ තියෙන ඇට අරගෙන පැල කරලා ඕගලන්ට බෙදන්න. ඇත්තම මේක අපි ගන්නකොට දැන් අවුරුදු 6ක් විතර ඇති. මේ 475ට ගත්තේ. අද වෙනකොට මේක 700කට විතර මේ ගෙඩිය දෙන්න පුළුවන්. ගොඩාක් රසයි බලන්නකෝ ඕගොල්ලෝ මම බලන්න මේක දෙකට කපනකොට මේක සාමාන්‍යයෙන් කන්න පුළුවන් මේක නිකන් වෙන අනෝදා වගේ කන්න බෑ මේ අතට අරගෙන කන්න බෑ මේකේ ක්‍රමයක් තියෙනවා. කන්න ඕගොල්ලන් බලන්නකෝ. ඒක මම ඕගොල්ලන්ට පෙන්නන්නම් මේ බලන්න. පැණි බේරෙනවා මේකේ. එක ගහක ගෙඩි ගොඩක් හැදෙනවා. ආදායමක් ලබා ගන්න පුළුවන් ආර්ථික අතින් හොඳ පොහොසත් වෙන්න පුළුවන් මේක. මේ වගා කරගත්තොත්. මේක යට තියෙනවා යට ඔයගලන් පැල කරගන්න ඕනි. මම පැල කරලා ඔයගලන්ට මම නම්බර් එකක් දෙන්නම්. ඔයගලන් මට නම්බර් එකට කතා කරන්න මම ඔයගලන්ට පැල දෙන්නම්. ලොකු වත්තක් තියෙනවා නම් ගෙඩි පැල 10ක් විතර වගා කරගන්න ලොකු ආදායමක් ඔයගලන්ට ගන්න පුළුවන්. තාම වටිනා මේ අමෘත අනෝදා කියන එකටම නමම මැච් වෙනවා මේකට මේ මෙහෙම තමයි කන්නේ. මෙහෙම දැන් මේක අයින් කරනවා. මෙන්න මෙහෙම මේ කෑල්ල මේක පොඩ්ඩක් අයින් කරලා ඉවර වෙලා මේ පැත්තට මේක නමලා මෙහෙම තියාගන්න. ඒකලා මෙහෙම ටික ටික ගන්නවා මෙහෙම අරගෙන හැන්දෙන් මෙහෙම අරගෙන ඉවරලා මෙහෙම අරගෙන මෙහෙම කනවා මේ තියන්නේ ඒකට මේ ඇට පැල කරලා අපිට වත්තේ වගා කරන්න පුළුවන්. ලොකු වත්තක් තියෙනවා නම් මට දැනුම් දෙන්න කෝල් කරන්න මම ඔයගලන්ට පැල හදලා දෙන්නම්. පැල 500ක් විතර දෙන. ඒ වගේමයි දැන් මේක මෙහෙම ගන්න පුළුවන්. මේක ඉවර වෙනකම්ම මෙහෙම දැන් අර අනෝද එහෙම නැහැ නෙමෙයි වතුර පාටට පැණි බේන ගොඩක් මේ බලන්න පැණි මේ හැන්ද පැණි ගොඩාක් තියෙනවා. කන්න පුළුවන්. ඒ නිසා ඔයගලන් මතක තියාගන්න. ගොඩක් මේ සොබාදාම කොයිතරම්නම් මහන්සි වෙනවද මේ වගේ නිර්මාණ කරන්න. මේ නිර්මාණ දැක්කම අපිට පුදුම හිතෙනවා. ඇයි අපි මේවට නොසලකා හරින්නේ? මේවා අගේ කරන්න ඕනේ. ගොඩක් සොබාදාමට ස්තුති කරලා මේවා කන්න ඕනේ. මේ තරම් පැණි රස කොහෙන්ද? ඕගලන්ට මම කියන්නම් විශේෂ දෙයක්. මේක මම ටෙස්ට් කරන්න මේ අමු කෑල්ලක් කාලා බැලුවා. කටේ තියන්න බෑ තිත්තයි. තිත්තයි බලන්න ඉදුණට පස්සේ කන්න බැරි තරම් මේ පැණි වගේ පුදුම රසක් මේකේ අමුයෙන් තිත්තයි කන්න බෑ. ඊට පස්සේ මම පොඩ්ඩක් උනන්දු වෙලා බැලුවා මේකෙන් කෑල්ලක් කොස් වගේ කපලා උයලා බලන්න. ඊට පස්සේ ඒකත් කිරි දාලා ඔක්කොම කරලා කාලා මේව කරලා බලනකොට ඒත් තිත්තයි. ඊට පස්සේ මේ ඉදුණට පස්සේ මේ පැණි වගේ බේරෙනවා මේ ගොඩාක් පැණි බේරෙනවා. ඕගලන් අනිවාර්යයෙන්ම මේක පැල කරගන්න මේ බලන්න පැණි මේ බලන්න මේ බින්දු බින්දු බිමට වැටෙනවා. මම ඉතින් මේ ඕගලන්ට කියන්න තමයි මේ වීඩියෝ එක කරේ මතක තියාගන්න. මේ අනුද ගහක් ඕගලන්ගේ වත්තේ පැල කරගන්න ගොඩාක්ම හොඳයි. මේ අද ආර්ථික අතින් අමාරු කාලේ මේ වගේ එකක් මේ බෑවක් කෑවම මාර විදියට බඩ පිරෙන්නේ පුදුම සතුටක් දැනෙනවා. ලස්සන බලන්න කොයිතරම් ලස්සනද කියලා මේවා මේ කන්න ලැබෙනවා නම් පින් කරන්න ඕනේ මේවා කන්න. ඇත්තට මේ ඉන්වයිටබල් ඔෆිසර් කෙනෙක් හැටියට මම ඕගලන්ට කියන්නේ මේ වගේ දේවල් ආහාරයට ගන්න ගොඩාක් ෂුගර් වලට එහෙම ගොඩාක් හොඳයි. ෂුගර් පාලනය වෙනවා. කිසිම අවහිරයක් මේ වෙකන්නේ තෙතමනේ රඳවදින අර අපි පැණි දොඩම් බොන්නේ ඇඟේ තෙතමනේ රඳව ගන්නනේ. ඒ වගේ මේ අමෘතානෝදයි කියන බිව්වහම අපිට අපේ ඇඟේ තෙතමනේ රඳා පවතිනවා. මේ හැම ලස්සන වෙනවා. මූණ රෝස පාට වෙලා ලස්සන වෙනවා. ඒ නිසා ඔයගලන් මේ පැලයක් හොයලා පැල කරගන්න. ඔයගලන්ට ඕන නම් මට කෝල් කරන්න. කෝල් කරපුවම මම ඔයගලන්ට පැල හරි ගසලා දෙන්නම්. දැන් තමයි තාවාන දාලා තියෙන්නේ. ටික දවසක් යයි ඒත් කමන්නේ. ඔයගලන්ට ලොකු ඉඩමක් තියෙනවා නම් ගස් 10ක් 15ක් විතර හිටවගෙන ලොකු ආදායමක් ලබා ගන්න පුළුවන් මේකේ. අඩි 15 වගේ ඈතින් මේ අනෝදා පැල කරගන්න. පැල කරගත්තාම එක ගහක ගෙඩි 100ක් 200ක් එනවා. හරි ලස්සනයි. නැට්ට දිගට ඇවිල්ලා මෙහෙම පහළට එල්ලෙනවා. මේ තියෙන්නේ ඒකේ නැට්ට. හරිම ලස්සනයි. අර අනෝදා වගේ නෙමෙයි මේ අමෘතානෝදා දෙක නැට්ට දිගට තියෙනවා. පහළට එල්ලෙනවා ඒක. ගොඩක් ලස්සනයි. ඒ නිසා මම ඔයගලන්ට මේ වීඩියෝ එක ඇත්තම කරේ ඔයගලන්ට පැල දෙන්න බලාගෙන
මේ අපි පරිසර යාළු සංවිධානයේ ප්‍රධාන ලේකම් හැටියට මම කටයුතු කරනවා. මේ මගේ මහත්තයා පීතක රණවීර මහත්තයා එතුමා තමයි මට මේක අයිඩියා එක දුන්නේ. එයා ගොඩක් මේ පැත්තට බරයි, ගොඩක් දේවල් කරනවා. ඔයගලන් දන්නවත් ඇති සමහරක් විට අපිට රාමස් කරනවා, පැල බෙදනවා, පැල හිටවඬ උනන්දු කරනවා, පාසල් වල වැඩසටහන් කරනවා. ඉතින් ඔයගලන්ට පුළුවන් නම් මේක බලලා මේකේ රස බලන්න, මගෙන් පැල ඕන්නම් මට නම්බර් එක දාන්න. මං ශ්‍රී නිල්මිනි අභිමානි. ස්තුතියි අහගෙන හිටියට. තවත් දවසක තවත් පළතුරක් අරගෙන ඔයගලන්ව ඉක්මනට හමු වෙන්නම්. ස්තුතියි බලන් හිටියට.